ආයිබෝවන්. අපි අද කතා කරන්න යන්නේ T20 ලෝක කුසලානයට යන අපේ ශ්‍රී ලංකා සංචිතය ගැන ටිකක් ගැඹුරින්. ඇත්තටම මේක හරිම පොටෙන්ෂල් එකක් තියෙන, ඒ වගේම හරිම තීරණාත්මක තේරීමක් ඉස්සරහා ඉන්න කණ්ඩායමක්. හරි. එහෙනම් අපි කෙලින්ම කතාවට බහිමු. දැනට තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි වේග පන්දු යවන ක්‍රීඩක දිල්ෂාන් මදුශංකගේ ආබාධය. ඔව්, ඒක නිසා අපේ 15 දෙනාගේ සංචිතයේ හරිම වැදගත් තැනක් දැන් හිස් වෙලා තියෙන්නේ. මේක නිකම්ම හිස්තනක් පුරවන එකක් විතරක් නෙවෙයි. නෑ, මේක ඊට වඩා ගොඩක් ලොකු දෙයක්. මොකද මේ තේරීමෙන් තමයි තීරණය වෙන්නේ අපේ ප්‍රධාන වේග පන්දු යවන්නෝ දෙන්න, ඒ කියන්නේ දුෂ්මන්ත චමීරයි මතීෂ පතිරණයි එකතු වෙලා එයාලට සපෝට් එක දෙන්න එන තුන්වෙනි වේග පන්දු යවන්න කවුද කියලා. ඉතින් තේරීම් කමිටුව ඉස්සරහා දැන් ප්‍රධාන වශයෙන් නම් 5ක් තියෙනවා. දිල්ෂාන් මදුශංක, බිනුර ප්‍රනාන්දු, ප්‍රමෝද් මදුෂාන්, නුවන් තුෂාර සහ අසිත ප්‍රනාන්දු. මේ හැම කෙනෙක්ම ගේන්නේ වෙනස්ම ස්කිල් සෙට් එකක්. අපි බලමු මේ එක් එක්කෙනා ගැන. හොඳයි. එහෙනම් මේ ඔප්ෂන්ස් ටික එකින් එක අරගෙන බැලුවොත් කොහොමද? අපි බලමු මේ ප්‍රධාන අපේක්ෂකයෝ ගැන තියෙන තර්ක විතර්ක මොනවද කියලා. දැන් බලන්න කණ්ඩායමට වමත් වේගපන්දු යවන්නෙක්ගෙන් එන වෙනස, ඒ කියන්නේ අර වේරියේෂන් එක ඕන නම් තේරීම තියෙන්නේ දිල්ෂාන් මදුශංකයි බිනුර ප්‍රනාන්දුයි අතර. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මදුශංක තාම ඉන්ජරි එකකින් පස්සේ එන්නේ. ඉතින් යාගේ ෆිට්නස් එක ගැන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. අනික් පැත්තෙන් බිනුර ප්‍රනාන්දු එයාට අත්දැකීම් තියෙනවා. ඒ වගේ මෙයා යාගේ පරණ ආබාධ එක්ක හොඳට ඩීල් කරලා තියෙනවා කියලා පේනවා. ඊළඟට තියෙන කාරණේ තමයි අපිට නියම විකට් එක කෙනෙක් ඕනද තියෙන එක. අන්න ඒකට තමයි ප්‍රමෝද් මදුෂාන්ගේ නම ඉස්සරහට එන්නේ. එයා ඇපලම ප්‍රබල ඔප්ෂන් එක, විශේෂයෙන්ම පවර් ප්ලේ එකේදී අර වැදගත්ම කඩලු ටික ගලවලා දෙන්න එයාට පුළුවන්. ඉතින් මේ හැමදේම දිහා බැලුවාම ප්‍රමෝද් මදුෂාන් තමයි ප්‍රධානම තේරීම වෙන්නේ. බිනුර ප්‍රනාන්දු දෙවෙනි තැනට එනවා. මොකද මදුෂාන්ගේ විකට් ගන්න හැකියාව, හොඳ ෆීල්ඩින්, ඒ වගේම බැටින් එකනොත් පොඩි හරි දෙයක් කරන්න පුරුවන් වීම, මේ ඔක්කොම එකතු වුණාම එයා ඉස්සරහට එනවා. හරි. දැන් සංචිතය ගැන කතාව පැත්තකින් තිබ්බොත් අපේ කණ්ඩායමට සෙමි ෆයිනල් වෙනකන් තියෙන ගමන කොයි වගේ එකක් වෙයිද අපි ඒ ගැන බලමු. මේ ගමනේ ප්‍රධාන වශයෙන් අභියෝගාත්මක අධ්‍යයන තුනක් තියෙනවා. ඒ තමයි මූලික වටය, ඊළඟට සුපිරි 8 දෙනාගේ වටය සහ අවසානයේ අවසන් පූර්ව වටය. ඉතින් අපි පටන් ගමු මූලික වටෙන්. අපි ඉන්නේ B කාණ්ඩයේ. මෙතන ඉලක්කය හරිම පැහැදිලි. අර net run rate එක ගැන උළුව කක්වා ගන්න නැටුව කෙලින්ම සුපිරි 8 දිනාගේ වටේට යන්න නම් අපේ මූලික තරඟ ටිකෙන් අඩුම තරමේ 3ක්වත් දිනන්නම ඕනේ. ඕස්ට්‍රේලියාව එක්ක තියෙන මැච් එක තමයි ලොකුම අභියෝගය. අනෙක් ඒවා දිනන්නම ඕන තරඟ. හැබැයි එතනින් එහාට ගියොත්, ඒ කියන්නේ සුපිරි 8 වටේට ගියොත් අන්න එතන තමයි නියම සෙල්ලම තියෙන්නේ. එතනදී අභියෝගය තවත් දරුණුයි. මොකද සෙමි ෆයිනල් එකකට chance එකක් ගන්න නම් පාකිස්තානයේ, එංගලන්තයේ, නවසීලන්තය වගේ টොප් ටීම් එක ගහලා අඩුම තරමේ මැච් දෙකක්වත් දිනන්නම වෙනවා. හරි. දැන් අපේ මේ සංචිතය ගැන තියෙන තවත් හරිම රසවත් කාරණයකට යමු. ඒ තමයි මේකේ සංයුතිය. මේක ඇත්තටම තරුණ ජවයට ලොකු තැනක් දීලා හදපු සංචිතයක්. මේ බලන්න අපේ සංචිතයේ සාමාන්‍ය වයස අවුරුදු 28.1යි. ඒ කියන්නේ මේ පාර ලෝක කුසලානේ ඉන්න ප්‍රධාන ක්‍රිකට් ගහන රටවල් එක්ක බැලුවම අපේ තමයි තියෙන්නේ ලාබාලම සංචිත වලින් එකක්. ඒක ලොකු දෙයක්. මෙතනින් එක තවත් හොඳට පැහැදිලි වෙනවා. බලන්නකෝ. 15 දිනාගෙන් 10 දිනෙකම වයස 30ට අඩුයි. 5 දිනයි 30ට වැඩි ඉන්නේ. මේක නිකම්ම නෙමෙයි. මේක අනාගතයේ දිහා බල්ලා කරපු පැහැදිලි ආයෝජනයක්. හරි. එහෙනම් මේ තරුණ දක්ෂතා පිරුණු කොල්ලෝ ටික පිට්ටනියට බැස්සම කොහොමද අපි අපේ ප්‍රබලම 11 දෙනා හදාගන්නේ? මෙන්න මේක තමයි ගොඩක් දෙනෙක් යෝජනා කරන හොඳම බැලන්ස් එක තියෙන කණ්ඩායම. ඕපනර්ස් විදිහක පැතුම් නිස්සංකයි කුසල් මෙන්ඩිස්ුයි, මිඩල් ඕඩර් එකට කමින්දු මෙන්ඩිස්, සදීර සමරවික්‍රම, චරිත් අසලංක, ඊළඟට ඕල් රවුන්ඩර්ස්ලා විදිහට ඇන්ජලෝ මැතියුස්, වනිදු හසරංග, දුනිත් වැල්ලාලගේ. අන්තිමට වේගපන්දු යවන්නෝ මහීෂ් තීක්ෂණ, දුෂ්මන්ත චමීරා සහ මතීෂ පතිරණ. බලන්න මේකේ බැටිං ඔප්ෂන්ස් 9ක් තියෙනවා, බෝලිං ඔප්ෂන්ස් 8ක් තියෙනවා. හරිම ශක්තිමත් සංයුතියක්. හැබැයි මේ කණ්ඩායම කොච්චර ශක්තිමත් වුණත් සැලකිලිමත් වෙන්න ඕන කාරණා කීපයක් තියෙනවා. එකක්, අපිට විශේෂඥ ඔෆ් ස්පිනර් කෙනෙක් නැහැ. ඒ වගේම වමත් පිතිකරුව වැඩිපුර ඉන්න ටීම් එකකට විරුද්ධව සෙල්ලම් කරද්දී දුනිත් වෙල්ලාලගේ වෙනුවට මහීෂ් තීක්ෂණව පාවිච්චි කරන්න පුරුවන්. අනික් වැදගත්ම දේ තමයි කුසල් පෙරේරාට හොඳම තැන හොයාගන්න එක. එලා ඕපනර්ද නැත්නම් අංක 3ද? ඒක ටීම් බැලන්ස් එකට හරිම වැදගත්. කොහොම වුණත් පළවෙනි මැච් දෙක ඇතුළත මේ අවසන් සංයෝතිය අනිවාර්යයෙන්ම හදාගන්න වෙනවා. ඒ වගේම අපි ලොකු වාසියක් ගැන අමතක කරන්න හොඳ නෑ. ඒ තමයි අපිට හුරුපුරුදු තනතිරු සහ තත්වයන් යටතේ ක්‍රීඩා කරන්න ලැබෙන එක. ඒකත් එකතු වෙනවා අපේ ප්‍රේක්ෂකයන්ගේ නොඅඩුව ලැබෙන සහයෝගය.
ඇත්තටම මේ දේවල් වලට පුරුවන් මුළු තරඟයකම ප්‍රතිඵලය අනික් පැත්ත ගහන්න. ඉතින් මේ තරුණ කණ්ඩායමට දක්ෂතාවය තියෙනවා. අවස්ථාවක් තියෙනවා. දැන් තියෙන එකම ප්‍රශ්නේ තමයි මේ හැමදේම එකට එකතු කරගෙන තරඟාවලියේ දුර ගමන කියන්න අපේ කොල්ලොන්ට පුළුවන් වෙයිද කියන එක.